ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ඔබ වෙත ගෙන එන නැනපියස වැඩසටහන ආරම්භ කරන්නටයි අද දවසේත් අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් නැනපියස වැඩසටහනත් අරගෙන අද දවසේ අපි ඇවිල්ලා ඉන්නවා බදුල්ල ප්‍රදේශයට. බදුල්ල සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලයට තමයි ඇවිල්ලා ඉන්නේ. විශේෂ කටයුත්තක් අද දවසේ මේ සිද්ධ වෙනවා. ඉතින් මේ පුස්තකාලයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම වසර 100කටත් වැඩි ඉතිහාසයක් තියෙනවා. ලංකාව පාලනය කරපු මේ ප්‍රදේශය පාලනය කරපු සුදු පාලකීන්ගේ පෞද්ගලික පරිහරණයට තමයි මේ පුස්තකාලය ආරම්භ කළේ. හැබැයි දැන් වෙනකොට පොදු මහජනතාවගේ පරිහරණය සඳහා මේ පුස්තකාලය ලබා දීලා තියෙනවා මහජන පුස්තකාලයක් විදිහට. ඉතින් ඊටමත් හොඳින් තමන්ගේ කටයුතු පවත්වාගෙන ආවා මේ පමණ කාලයක් මේ මහජන පුස්තකාලය. ඉතින් ඔවුන්ට අද දවසේ ඉඳන් ඔවුන්ගේ සේවාවන් තවත් වැඩි දියුණු කරගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද 601 වෙනි නැනසල මධ්‍යස්ථානයේ අද දවසේ මේ මහජන පුස්තකාලය තුල විවෘත කරනවා ඌව මහමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඉතින් ඒ කටයුත්ත බලන්නට තමයි අපි ආවේ. ඉතින් මේ නැනසල මධ්‍යස්ථානයේ විවෘත කළාට පස්සේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයෙන් මේ ප්‍රදේශයත් සවි බල ගැන්වේවි. අපි ඉතින් විස්තර හොයලා බලමු ඇතුළට ගිහිල්ලා. එක්වෙනි නැනසල මධ්‍යස්ථානය අද බදුල්ල මහනගර සභාවේ මහජන පුස්තකාලයේදී ආරම්භ කිරීම පිළිබඳව ICT ආයතනයට අපි සුබ පතනවා. ඒ වගේම මේ ඌව පළාතේ ජනතාව වෙනුවෙන් ඌව පළාතේ ජනතාවගේ තොරතුරු තාක්ෂණය නැංවීම සඳහා අද නැනසල අපේ ඌව පළාතේ ආරම්භ කිරීම පිළිබඳව ඒ ජනතාවගේ ඌව පළාතේ ජනතාවගේ ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ. මොකද ගමට තොරතුරු තාක්ෂණය රැගෙන යාමේ පරම චේතනාව ඇතිව 2005 වර්ෂයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් ආරම්භ කරන ලද මේ වැඩපිළිවෙල අද වෙනකොට ඉතාම සාර්ථක ලෙස ගම් මට්ටමට අරගෙන ගිහිලා තියෙනවා. මම හිතන්නේ දීර්ඝ ගමනක් 601ක් නැන්සල් මධ්‍යස්ථාන ආරම්භ කරගෙන මේ ගමට තොරතුරු තාක්ෂණය අරගෙන යන්න ගන්න උත්සාහය මල්පල දරේවා කියලා මම සුබ පතනවා. 601 වන නැනසල අද බදුල්ල මහනගර සභාවේ සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලයේ විවෘත වීම ඉතාමත් වැදගත්. මොකද ඒකට හේතුව මෙම කොටස බදුල්ල මහනගර සභාව බල ප්‍රදේශයේ කේන්ද්‍රීය ස්ථානයක් වශයෙන් පවතින්නේ. ඉතා විශාල පාඨ සංඛ්‍යාව පැමිණෙන පාසල්වල කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් වශයෙන් තිබෙන මෙම ස්ථානය තුළ නැනසල ස්ථාපිත කිරීම තුළින් බදුල්ල නගරයේ ජනතාවට මෙන්ම බදුල්ල නගරයේ තියෙන පාසල් වලට මෙන්ම විශේෂයෙන්ම බදුල්ල නගරයට පැමිණෙන අය සඳහා විශේෂ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් වශයෙන් මෙම නැනසල පවතී කියන එක පිළිබඳව අපේ විශාල විශ්වාසයක් තියෙනවා. මේ පාසල් දරුවන් මේ පරිහරණය කරමින් ඉන්නේ මීට සුළු මොහොතකට කලින් ඌව පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත වුණු නැනසල මධ්‍යස්ථානයේ පරිගණක. ඉතින් මේ ප්‍රදේශයේ ඉන්න පාසල් දරුවන්ට වගේම තරුණ ප්‍රජාවට වගේම සියලුම ගම්වැසියන්ට මෙහි ජීවත් වෙන සෑම ආකාරයකම ප්‍රජාවට මේ වගේ මධ්‍යස්ථානයක් ආරම්භ වීම ඉතින් මම හිතන්නේ ඉතාමත් හොඳ අවස්ථාවක් තොරතුරු හා සංවේදන තාක්ෂණ දැනුම ලබා ගැනීම සඳහා. ඉතින් මේක ආරම්භ වෙලා තියෙන්නේ පුස්තකාලයක් තුල. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. පුස්තකාලයක් කියලා කියන්නේ දැනුම ගබඩා කරගෙන දැනුම බෙදා හරින තැනක්. අන්තර්ජාලය කියලා කියන්නේ දැනුම ගබඩා කරගෙන බෙදා හරින තැනක්. ඉතින් පුස්තකාලයක සේවාවන් තව දුරටත් විහිදුවාලන්නට මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය හා සැවැදි නැනසල මධ්‍යස්ථානය නිසා පුළුවන් වෙනවා. විශේෂයෙන් මේ ආශ්‍රිතව පොත්පත් කියවන්නටත් හැකියාව තියෙනවා. විශේෂ මෘදුකාංග තියෙනවා. ඒවා ඩවුන්ලෝඩ් කරගෙන තමන් කැමති පොත් ඒකට ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. පොත් කියවන්න වෙනම උපකරණත් නිර්මාණය වෙලා තියෙනවා. ඒ උපකරණයකට තමන් කැමති ආකාරයේ ඕනෑම පොතක් ඩවුන්ලෝඩ් කරගන්නටත් පුළුවන්. තොරතුරු හා සංවේදන තාක්ෂණය හරිම දියුණු වෙලා තියෙනවා. ඉතින් මේ පුස්තකාලය ආශ්‍රිතව ආරම්භ කරපු මේ නැනසල මධ්‍යස්ථානයේ හරහා මේ ප්‍රදේශීය ජනතාවට ඉතාමත් විශාල ප්‍රතිලාභයක් ලබා ගන්නට පුළුවන්.
රට සංවර්ධනය කරා යන ගමනේදී රාජ්‍ය සේවකයන් මත වැඩි වගකීමක් පැවරී තිබෙන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී දිසානායක මහතා පවසනවා. ඊ රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ප්‍රධාන නවීකරණ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගියදා කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් දිසානායක මහතා මේ අදහස් පළ කළා. රජයේ සේවාවන් කාර්යක්ෂම කිරීම සඳහා මේ වන විට තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ විවිධාකාරයෙන් දායක කරගෙන තිබෙන බව පැවසූ දිසානායක මහතා එහි ප්‍රතිලාභ ජනතාවට භුක්ති විඳීමට අවකාශ සැලසී තිබෙන බවද පැවසුවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අධිෂ්ඨානීය වී තිබෙන්නේද ඉදිරි වසර කිහිපය තුළදී රට ඉතා වේගයෙන් සංවර්ධනයක් කරා ගෙන යාම බව මෙහිදී සිහිපත් කළ දිසානායක මහතා 12 ලක්ෂයක් පමණ වන රාජ්‍ය සේවකයන් ඊට සූදානම් ද යන පැනේ මතුවෙන බවද පැවසුවා. දිවයින පුරා පිහිටුවා තිබෙන නැනසල මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් නැනසල ප්‍රජා සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමට ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පියවරගෙන තිබෙනවා. නැනසල මධ්‍යස්ථානවලට සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව සඳහා උපරිම සේවාවක් ලබා දීමත් නැනසල මධ්‍යස්ථාන ජනතාවට තවත් සමීප කරවීමත් මෙම කාර්යසාධක බලකායන් පිහිටුවීමේ අරමුණු අතර වන බව නියෝජිත ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී රිෂාන් දේවපුර මහතා පවසනවා. නැනසල හිමිකරුවන්, නැනසල ක්‍රියාකරුවන් සහ නැනසල තානාපතිවරුන් මෙම නැනසල ප්‍රජා සංවර්ධන කාර්යසාධක බලකායේ සමාජිකයින් අතරට අයත් වෙනවා. සංනිවේදනය, තාක්ෂණික උදව් ලබා දීම, වෙළඳ හා ප්‍රචාරණය, ප්‍රජා සංවර්ධනය, නියාමනය සහ ඇගයීම් යන විෂයන් යටතේ මෙම කාර්යසාධක බලකාය ක්‍රියාත්මක වෙනවා. කුරුණෑගල, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, පුත්තලම, ගාල්ල සහ ගම්පහ ආදී දිස්ත්‍රික්ක ගණනාවක දැනටමත් මෙම බලකායන් පිහිටුවා අවසන් බවද නියෝජිත ආයතනය පවසනවා. දින 3ක් තුලදී Apple iPhone 4 ජංගම දුරකථන 17 ලක්ෂයක් අලෙවි කිරීමට හැකි වුණු බව Apple සමාගම මේ සතියේ ප්‍රකාශ කළා. සිය සමාගම නිෂ්පාදනය කළ භාණ්ඩ අතරින් මෙතරම් විශාල සංඛ්‍යාවක් දින 3කදී අලෙවි කිරීමට හැකි වූ ප්‍රථම භාණ්ඩය Apple iPhone 4 ජංගම දුරකථනයේ බව එම සමාගමේ ප්‍රධානී ස්ටීව් ජොබ්ස් පවසනවා. පසුගිය බ්‍රහස්පතින්දා ලොව රටවල් 5ක මුල්වරට මෙම සුවිශේෂී ජංගම දුරකථනය අලෙවි කිරීම ආරම්භ වුණා. ඇතැම් වෙළඳසැල් ඉදිරියේ දිගු පෝලිම්ද දක්නට ලැබුණු අතර ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය හා ජපානය යන රටවල පාරිභෝගිකයන්ට මුලින්ම Apple iPhone 4 ජංගම දුරකථනය භාවිතා කිරීමේ වාසනාව ලැබී තිබෙනවා.